කොහොමද ඔයාලා හැමෝටම අද ෂෙයා කරගන්න යන්නේ සමෝසා හදන වෙනස් ලේසි ක්‍රමයක්. ඉතින් මේක හරිම රසයි. ඔයාලටත් ගෙදර හදලා බලන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වෙනස් විදිහේ සමෝස එක හදාගන්නේ කියලා. අපි මුලින්ම ඩෝ එක හදාගමු. මුලින්ම අපිට ඕන කරනවා පාන් පිටි කෝප් එකකමාරක ප්‍රමාණයක්. ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 375ක් පමණ තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා තෙල් මේසනි 2ක් විතර. ලුණු ස්වල්පයක්. දැන් අපිට තියෙන ඇල් වතුර වලින් මෙන්න මේ පිටි එක මේ විදිහට අනා ගන්න. වතුර එකපාරට දාන්න යන්න එපා. පිටිවල ප්‍රමාණය අනුව ටිකෙන් ටික වතුර එකතු කරලා මේ විදිහට පිටි ටික මිශ්‍ර කරගෙන හොඳට ඇත්තේ නොඇලෙන විදිහට එන ඒ පදමට එන විදිහට ඩෝ එක හදා ගන්න ඕනේ. ඩෝ එක හරි. අපි දැන් බලමු කොහොමද පේස්ට් එක හදාගන්නේ කියලා. මම මෙතන මුලින්ම අරගෙන තියෙනවා අල ගෙඩි තරමක ප්‍රමාණයේ 3ක් විතර. හොඳට මේක තඹගෙන පොඩි කරගෙන තියෙනවා. ඒකට මම එකතු කරගන්නවා බිලුණු ගෙඩි භාගයක් විතර මෙන්න මේ විදිහට සිහින්ව කපාගෙන. ඒ වගේම කරපිංචා පොඩිවට කපාගෙන තියෙනවා. ඔමෙරිස් කරල් 3ක් විතර පොඩිවට කපාගෙන තියෙනවා. ඒ ටික ඔක්කොම මම මේ විදිහට එකට එකතු කරගන්නවා. අද මම පේස්ට් එකට එකතු කරගන්නවා සැමන් මේ විදිහට පොඩි කරගෙන එකතු කරනවා. ඉතින් ඔයාලට මාළු මස් වගේ දෙයක් තම්බලා එකතු කරගන්නත් පුළුවන්. ඒකටම කැලි මිරිස් තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි භාගයක්, කහ තේ හැඳි භාගයක්, සූදුරු තේ හැන්දකට වඩා අඩු ප්‍රමාණයක්, ලුණු රස අනුව එකතු කරගෙන දැන් ඔන්න අපි මේක හොඳට කලවම් කරගමු. දැන් ඉතින් ඔන්න අපි පේස්ට් එකත් රෙඩි. දැන් මම යන්නේ අපි හදාගත්ත ඩෝ එක හොඳට තුනී කරගන්න. මේ විදිහට රෝලින් බෝඩ් එකකට පිටි චුට්ටක් ඉහලා අපි හදාගත්ත ඩෝ එක තියලා ඊට පස්සේ රෝලින් පින් එකකින් මෙන්න මේ විදිහට හොඳට එක තුනී කරගන්නවා. තුනී කරගත්ත ඩෝ එක උඩින් අපි හදාගත්ත පේස්ට් එක මේ විදිහට දාගන්න ඕනි. පේස්ට් එක අපි හොඳට දාගෙන ඉවරයි මේ විදිහට ඔක්කොම. දැන් අපි කොනක ඉඳන් මේ විදිහට ඩෝ එක ඉස්සරහට රෝල් කරගෙන යනවා. දැන් ඔන්න රෝල් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපි යන්නේ මේක කෙරවලේ ඉඳන් මේ විදිහට තරමක පොඩි කෑලි ප්‍රමාණයට හිටින විදිහට කපා ගන්න. දැන් වලට පේනවනේ දැන් මෙන්න මේ පේස්ට් එක ඩෝ එකත් එක්ක අපි අර කෑලි කපා ගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් අපි යන්නේ තවරම හදාගන්න පාන් පිටි මේස හැන්දකට මද රසනේ වතුර දාලා මෙන්න මේ විදිහට තරමක් උකු වෙන විදිහට ගොඩාක්ම දියාරුත් ගොඩාක්ම උකු වෙන්නේ නැති විදිහට මේ වගේ මිශ්‍රණයක් හදාගමු. ඊට පස්සේ අපි හදාගත්ත සමෝස එක මේ විදිහට ඩිප් කරලා හොඳට දෙපැත්ත තවර ගන්න ඕනේ. සමෝසා ටික රෙඩි. දැන් අපි තෙල් එකක් ලිපෙන් තියලා හොඳට රත් වෙනකොට සමෝසා ටික එකට දාලා හොඳින් බෙදගමු. වැඩිය කර කරන්න දෙන්න එපා. රන්වන් පාරට එනකොට දෙපැත්ත මේ විදිහට හරවගෙන හොඳින් බෙදගන්න.
ඔන්න තියෙනවා අපි හදාගත්ත සමෝස එක. පේනවනේ පාට. ඉතින් ඕක කර කර ගාලා හැපෙනවා. හරිම රසයි. ටී ටයිම් එකකටත් ස්නැක් එකක් විදිහට හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදී මේ රෙසිපි එක try කරලා බලලා මටත් කියන්න කොහොමද කියලා.